ගයිස් අද අපි කතා කරන්න යන්නේ AI වීඩියෝ ජෙනරේට් කරන විදිහ. අපි එකට යොදා ගන්න ඇප් එක තමයි Grok AI. ඒක ඇප් එකකුත් තියෙනවා, වෙබ්සයිට් එකකුත් තියෙනවා. අද මම කරන්නේ වෙබ්සයිට් එකේ වීඩියෝ එක. ලබන සතියේ ඇප් එකේ වීඩියෝ එක කරනවා. එහෙනම් පොඩි කෙනෙක් වුණත් මේක බලලා හදන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කොහොමද අපි AI වීඩියෝ එකක් හදාගන්නේ කියලා. අපිට ඒකට ඕනේ ChatGPT කියන එක. ඔයාලට කැමති නම් Google එකකින් ChatGPT යන්න පුළුවන්, නැත්නම් Chrome browser එකකින් ChatGPT යන්න පුළුවන්, නැත්නම් app එක install කරලා ChatGPT එකට යන්න පුළුවන්. ළඟ app එක තියෙන හින්දා මම app එකෙන් ChatGPT එකට යනවා. දැන් මම දෙනවා cat ගැන විස්තරයක් කියලා. ඒක බෑ කියලා. දැන් ඔන්න මම දුන්න එකට බලමු එයාලා ඒවයිද කියලා. අපි දෙන්න ඕනේ ඉංග්‍රීසි කියලා. හරි. දැන් බලමු දෙයිද කියලා. හරි. ඔය තියෙන්නේ. හරි. දැන් අපි මෙන්න මේක කොපි කරලා පේස්ට් කරන්න ඕනේද? දැන් ඔයාලා මෙහෙම කොපි කරගන්න. කොපි දෙන්න. ඊට ඔයාලා කොපි කරනවා යටි පෙන්නයි. ඊට ඔයා හෝම් එකට ගිහිල්ලා දැන් ඔයාලා යන්න ඕනේ Google එකට හරි Chrome browser එකට හරි. මම නම් Google එකට යනවා. ඊට පස්සේ ඔයාලා දෙන්න ඕනේ Grok AI කියලා. ඊට Grok කියලා දුන්නට පස්සේ ඔයාලා මේ first time එන grok.com https ඇලයිරි දෙකක් එහෙම තියෙන්න ඕනේ. එහෙම නෑ ඔයාලා කැමති විදිහට ඔය මුලින්ම එන එක දෙන්නකෝ ඔයාලා. ඒක තියනවා නම් ඒක දෙන්න. සාමාන්‍ය එක තමයි එන්නේ. ඔයාලා sign in හරි sign up හරි දෙන්න. කැමති එකක් දෙන්න පුළුවන්. මම sign up දෙන්නම්. ඊටසේ signing up with Google කියලා එනවා. ඊට පස්සේ ඔයාලා ඒක ක්ලික් කරන්න. Google එකට හරි email එකක් හරි. ඔයාලට ඒක ලේසි. මම Antechno කියන එක දෙනවා. ඊට පස්සේ චුට්ටක් load වෙනවා. ඊට මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයාලා සාර්ථකව එකට log වෙලා ඉන්න. ඔයාලා මේ බලන්න මෙතන මේ A අකුරක් වැටලා තියෙන මම දුන්නේ Antechno කියන එකනේ. දැන් එතකොට ඔයාලා මෙහෙම අර sign up sign in නැහැ නැත්තම් ඔයාලා හරියට log වෙලා ඉන්නේ. ඔයාලට කැමති නම් desktop side එක on කරගන්නත් පුළුවන්. ඉන්න මම ඒක පස්සේ කියන්න. ඔයාලා දැන් වීඩියෝ එකක් හදාගන්න ඕන නම් Imagine කියන එකට යන්න ඕනේ. Imagine එකට ගියාට පස්සේ දැන් මෙහෙම ඔයාලට වීඩියෝස් එක විදිහ. ඔයාලා කරන්න ඕනේ මේ ක්ලිප් එකක් වගේ තියෙන්නේ. ඒ ක්ලිප් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එනවනේ upload a file කියලා එක. ඒ upload a file කියන එක ඔයාලා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික ඔයාලට වැටෙනවා. ඊපස්සේ දැන් මම මේ ඉන්න මේ පූසක එක දෙනවා මම. ඊපස්සේ done එක දෙන්න. ඔයාලට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊපස්සේ ඔටෝම යනවා පෙන්නනවා. දැන් අපිට මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. දැන් එයාලා අපිට මේ ෆොටෝ එකෙන් පොඩි වීඩියෝ ෂෝට් වීඩියෝ කැලක් හදලා දෙනවා. මේ Grok වීඩියෝ ඇප් එකෙන් Grok ඇප් එකෙන් අපිට හදන්න පුළුවන් විනාඩි තප්පර 6ක වීඩියෝ එකක් විතරයි. තප්පර 6ක වීඩියෝ එකක් විතරයි හදන්න පුළුවන් අපිට. තප්පර 6ට වඩා වැඩි වීඩියෝ එකක් අපිට හදන්න බෑ. හරිද? දැන් මම ChatGPT එකට දාගත්තා. දැන් මම අස්මයි වීඩියෝ කියන එකට දීලා කොපි දෙකක් පේස්ට් කරලා පේස්ට්. දැන් ඒක තියෙනවා. දැන් බලමු අපි ඒක දුන්න මේ ඉතලෙදී. ඔයාලට කැමති එකක් ගන්න බුලන් කොට. ඒකට මේ දැන් මෙතන ජෙනරේටර් එක ගන්නවා. ඒක 100ට යන්න ඕනේ. යනකම් නේද? ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මේ මෙතන තියෙන මේ ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඔයාලට ෂෙයා කරන්න ඕන නම් මේ බටන් එක ඔබන්න පුළුවන්.
හරි. ඔන්න දැන් අපිට දුන්න එක මෙන්න දෙනවා. ඔක තමයි අපිට දීලා දුන්න ChatGPT එකේ. හරි එහෙනම් අපි දැන් ඩෙස්ක්ටොප් සයිට් එක කියන්නේ මොකක්ද කියලා බලමු. මේ ඔයාලට පේනද මෙතන මේ තිත් තුනක් තියෙනවා. මේ තිත් තුන ක්ලික් කරාට පස්සේ ඩෙස්ක්ටොප් සයිට් කියලා එනවා. ඩෙස්ක්ටොප් සයිට් එකෙන් කරන්නේ ඔයාලට කම්පියුටර් එක වගේ බලන්න පුළුවන් එක. ඉන්න එක චුට්ටක් එනකන්. දැන් මේ ඔයාලට පේනවද මේ කම්පියුටර් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ලොකු අපි zoom කර කර මේක බලන්න පුළුවන්. ඩෙස්ක්ටොප් සයිට් එක ඕෆ් කරොත් ඒක අපිට එහෙම zoom කරන්න බෑ. නිකන් ෆෝන් එකේ වගේ තමයි බලන්න තියෙන්නේ. ඕක තමයි guys ඩෙස්ක්ටොප් සයිට් එක කියන්නේ. ඩෙස්ක්ටොප් සයිට් එක කියන්නේ කම්පියුටර් එකේ වගේ ඩෙස්ක්ටොප් සයිට් එක නෙමෙයි කියන්නේ කම්පියුටර් වගේ නෙමෙයි. ඩෙස්ක්ටොප් සයිට් එකේ zoom කරන්න පුළුවන්. normal සයිට් එකේ zoom කරන්න බෑ. ඕක තමයි guys වෙනස. ඒකට තමයි ඩෙස්ක්ටොප් සයිට් එකයි normal සයිට් එක කියන්නේ. එහෙනම් guys අදට වීඩියෝ ඉවරයි. බලන් හිටියට thank you. subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න, comment කරන්න. bye.